අද අපි දේශපාලන කතිකාවතකට එක්වන්නේ රත්නපුර මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සමග. එතුමා මෙවර ඉදිරිපත් වන්නේ සමගි ජන බලවේගයෙන්. එතුමා ආර්.කේ. පාලිත මන්ත්‍රීතුමා. ආයුබෝවන් කරවන්තුමනි. ආයුබෝවන්. පළාත් පාලන ආයතන වලට ඉල්ලුම් කරන ඔබතුමන්ලගේ දේශපාලන පක්ෂය සාමාන්‍යයෙන් දැන් මේ මොකද්ද පොදු ප්‍රතිපත්තියක් විදිහට අනුගමනය කරන්නේ කොහොමද? අපි බලන්නේ විශේෂයෙන් රත්නපුර මහනගර සභාවේ අපේ අපේක්ෂක කණ්ඩායම අපේ පක්ෂයේ සංවිධායකතුමාගේ එකම අරමුණ තමයි රත්නපුර ජනතාවට නාගරික ජනතාවට උපරිම වශයෙන් සෞඛ්‍ය පහසුකම් විදුලිය ඒ වගේම ඒ අයට අවශ්‍ය කරන අපේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී ඒකට තියෙන ගැටලු වලට විසඳුම් ලබා දෙන්න මෙතෙක්කල් ක්‍රමවත් පැවැත්වීමේ වැඩපිළිවෙල ක්‍රමවත් පවත්වාගෙන යන්න සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඔබතුමන්ලගේ දැන් පක්ෂය තුල මේ රත්නපුර මහනගර සභාවට ඉල්ලුම් කරන කණ්ඩායම සකස්ලා තියෙන මොන විදිහටද? කවුද මේක ඉන්නේ කණ්ඩායම? ඒ කියන්නේ මොන වගේ අයද මේ කණ්ඩායම තුල ඉන්නේ? අපේ කණ්ඩායම තුල ඇත්තටම පළපුරුදු මන්ත්‍රීවරු කීපයක්ම ඉන්නවා. ඒ වගේම නව අපේක්ෂකයෝ ඉන්නවා. ඒ වගේම සියලු ජාතීන්ගෙන් එකතු වෙච්ච කණ්ඩායමක් අපේ පක්ෂයේ මේ කණ්ඩායම තුළ කිසිම දූෂණයකට ලක්ලා නැති මත්ද්‍රව්‍ය වලට ලක්ලා නැති බලහත්කාරයෙන් පතල් කපු නැති ඒ වගේ ජනතාව අතරට ඍජුවම යන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ජනතාවගේ සතුට කියන්නේ කැමැත්ත නිරන්තරයෙන් අපිට ලැබෙමින් පවතිනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙන කණ්ඩායමක් තමයි ඉන්නේ මේ. දැන් ගොඩක් වෙලාවට දේශපාලන කණ්ඩායමකට කතා කරනකොට කියන දෙයක් තමයි ඒ කණ්ඩායම තුළ ඉන්න බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරන, මත්ද්‍රව්‍ය අලෙවි කරන එක්කෝ පාතාල කණ්ඩායම් එහෙම නැත්නම් මේ විවිධ වූ අපචාර වලට සම්බන්ධ වූ කාරණා තිබෙනවා. දැන් ඔබතුමන්ලගේ කණ්ඩායම් දිහා බලනකොට රත්නපුර මහනගර සභාව කණ්ඩායම් දිහා බලනකොට ඒ චෝදනාව සම්බන්ධයෙන් මොකද කියන්න තියෙන්නේ? අපිට කියන්න පුළුවන් 100%ක්ම ඔය කියන එකම චෝදනාවකට ලක් වෙච්ච නැති හොඳම සුපිරිසුදුම අපේක්ෂක කණ්ඩායමක් තමයි අපිට ඉන්නේ. ඒ කියන්නේ කොටසක් කියන මැණික් ව්‍යාපාරයට සම්බන්ධව වෙනත් ව්‍යාපාර සම්බන්ධව ඉන්නවා. තවත් ඉන්නවා අපි මේ කණ්ඩායමේ බලන්න අපි ගම් මට්ටමින් ගත්තේ ගමේ මරණාධාර සමිතිය, දායක සභාව, වැඩිහිටි සමිතිය ඒ සියල්ලකම ඉන්න අය තෝරලා ඒ තුලින් ඒ අපේක්ෂකත්වයට ඒ ගමේ වැඩි ප්‍රසාදයක් දිනාගත්ත කාලයක් තිස්සේ වැඩ කරපු කොටස තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ ගමේ තියෙන ප්‍රශ්නේ පිළිබඳව, ගමේ තියෙන ගැටලු පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ටීම් එකක් තමයි අපි ඉන්නේ මේලා. ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනකොට මේ ජයග්‍රහණය කරන්න මේ කණ්ඩායම හොඳටම ප්‍රමාණවත් කියනවා. රත්නපුර මහනගර සභාව වෙනුවෙන් ඔබතුමන්ලගේ පක්ෂය නැත්නම් පක්ෂ කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙන සැලසුම් මොනවද? අපි රත්නපුර නගරයේ විශේෂයෙන් මෙතෙක්කල් පවත්වාගෙන ආපු ක්‍රමවේදය තියෙනවානේ. ඒකේ අඩුපාඩු සකස් කරන්න අපි සූදානම් වෙනවා. ඒකේ රත්නපුර විශේෂයෙන් මහජන පොළ කරේ අපි විශේෂ අවධානයක් තියෙනවා. මහජන පොළේ මත්ස්‍ය වෙළඳ පොළ ඒක තමයි නවීකරණ කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට එතෙන්ට එන්න හිතන දණක් හදන්න ඕනේ. ඒතර පාකෙන් එකක් තියෙනවා. පාකෙන් එකේ සතපහ භෝජනයක් ගන්නෙ නැහැ. මම දන්නේ අවුරුදු ගණනාවක තිස්සේ දැන් අවුරුදු 10කට 15කට වැඩි කාලයක් හදලා තියෙනවා. හැබැයි වාහන පාක් කරනවා, මිනිස්සු පාවිච්චි කරනවා, පරිහරණය කරනවා. කිසිම වැඩපිළිවෙලක් නැහැ දැනට එකෙන් ආදායමක් ගන්න. ඒ වගේම අපිරිසුදු කම තිනු එතන ඉහළ තැනක තියෙනවා. ඊගාට එතන තියෙන වැසිකිලි පද්ධතිය ප්‍රමාණවත් නැහැ පිරිසුදුකම අඩුයි. ඒ සියල්ල මිනිස්සුන්ට සාමාන්‍ය ලෝකේ රටවල් එක ගත්තාම අපි පොදු වැසිකිළියට ගියාම ඒකට ඒ වැසිකිළිය සාමාන්‍යයෙන් අපිට ඉන්න හිතන වැසිකිළි තුල ඒ රටවල. හැබැයි අපේ රටවලට යන්න හිතෙන්නේ නැහැ. බැලුවාම අපි රත්නපුර නගරය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම ස්ථානයක්. ඒක ලෝක ප්‍රසිද්ධ නගරයක්. ඒකේ දෙස් විදේශ සංචාරකයන්ට හා සියලු ප්‍රායෝගිකයන්ට ආපස්සේ මහජන පොළ තුල රැඳෙන්න පුළුවන් විදිහ ලස්සන පරිසරයක් අලංකාර පරිසරයක් හදන්න ආරක්ෂිත කැමරා පද්ධතිය සවි කරන්න ඒ වගේම Wi-Fi සම්බන්ධතාවක් කරන් දෙන්න ඊගාට තව දින ගොඩනැගිලි වල දැන් අපි තියෙනවා එක ආපන ශාලාවට විතර කොටසක් තියෙනවා උතුව දකිනවා ඒක අවුරුදු ගාණක් තිස්සේ වහලා දාලා තියෙනවා අපි ඒක කඩිනමින් විවෘත කළ මහජනතාවට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා මෙච්චර කාලෙ මම දකින්නේ රත්නපුර මහජන පොලේ යම් තැන්වල අපිලිවලට ව්‍යාපාර කටයුතු කරනවා. ඒක පිළිතුරු කරන්න ඒ වගේම උත්සාහ කරනවා මාස 3කට සැරයක්වත් මහජන පොල පිරිසුදු කරන්න හොදන්න. මම දන්නේ පොල ආරම්භ කරපු දවසේ නම් ඒක කළා නෑ. අපි දැකලා තියෙනවා තායිලන්ත වගේ රටවල හැම මාසෙකම බදාදා මේ පොල සුද්ධ කරනවා. හොදනවා. හොදලා කියන්නේ පොලට ගියාම මාළු මාකට් එක උනත් මස් මාකට් එක උනත් ගණක් නෑ. යන්න හිතෙනවා එතන. එතන මාර්කට් ගන්න හැදෙන්න හිතනවා. අපි එහෙම නැහැ. අන්නේ ටික පිරිසුදු පිළිවෙලකට කරන්න පුළුවන් විදිහේ වැඩ පිළිවෙලක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ අපි නගර සභාවෙන් හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් මම දැක්කා. හිටපු නගරාධිපතිතුමන්ට යෝජනා කළා. හැබැයි අපේ යෝජනාවේ මුල ගත්තා ඒගොල්ලෝ අග ගත්තේ නැහැ. ඒ නිසා මුල අරගෙන ඒගොල්ලෝ පටන් ගත්තා දැන් මස් වල
හිටපු කපිල අබිරත්න මහත්මයා කරන යෝජනා කරුවා. හැබැයි ඒක මගේ මේක කරන්න කොහොමද කියන සැලසුම ඒගොල්ලෝ මගෙන් ඇහුවේ. මේක දැක්ක තායිලන්තයේ තියෙනවා. ඒ තායිලන්තයේ තියෙන මේ මාළු වෙනතකොට පුදුමාකාර ආකර්ෂණීය. මිනිස්සුන්ට යන්න හිතෙනවා. ඒක මේකේ එහෙම නැහැ. මේක ගියහන් පස්සේ මාළු ටික කපනකොට සමහරට මේ මාළු ගන්න දෙන පාරුවේකට ලේට් එක විසියි. අන්නේ තත්ත්වය වෙනස් වෙන ක්‍රමයකින් හදන්න. ඒ නිසා මම හිතනවා රත්තරන් විශේෂයෙන් අපිට හොඳටම ආදායම් ගන්න පුළුවන් ස්ථානය මහජන පොළ. ඒක ආදායම් ලබන ස්ථානයක් වගේ මහජනතාවට එන්න හදන තරක් විදිහට හදන්න අපි කටයුතු කරනවා. දැන් ඔබතුමා තුන පොඩි පුංචි කාරණා කියවුණා. දැන් රත්නපුරය කියලා කියන්නේ ලෝක ප්‍රකට නගරයක්. එතකොට මේ ලෝක ප්‍රකට නගරය අපි දකින්නේ වෙනස් විදිහකට. ඒ කියන්නේ දැන් කොච්චර ප්‍රස්තුත රත්නපුර නගරය අපි දකින්නේ අසංවර්ධිත නගරයක් විදිහට. ඊට තව පැත්තක් තියෙනවා මේ රත්නපුර කියන්නේ මල නගරයක්. හවස 5:00 6 වෙනකොට කඩ ටික වහනවා, ලයිට් නැහැ පාරේ, සම්පූර්ණ මල නගරයක්. ඒතකොට දැන් ඔබතුමාලා මේ මැණික් නගරයේ සංවර්ධනය කියන්නේ ලෝක ප්‍රකට මැණික් නගරයේ සංවර්ධනයට මොනවද කියන අදහස්? ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කියනවා. මම අහන්න මම උදේ හම්බෙලා මම හිතන ප්‍රශ්න මොකද මම ලෝකෙ දැකලා තියෙනවා. ලෝකෙ විශේෂයෙන් මැණික් ව්‍යාපාරිකයෙක් වශයෙන් අපි ලෝකෙ සැරසලා තියෙනවා. අපිට හිතන්න අඹගහට. ඔව්. අඹගහට කියන්නේ ලෝකේ හැම රටකෙම දේශීය සංචාරක ඉන්නවා. ලංකාවේ කොහෙන්ද ගන්න. හැබැයි එතන ඉන්න මැණික් ව්‍යාපාරිකයෝ ලංකාවේ නම් උතන ඉන්න පුටුවේ ටේබල් එකේ ඉඳලා ඉන්න සමහර කෝටිපතියෝ. කෝටි ව්‍යාපාරිකයෝ ඉන්නවා. මුසල්ලාට හැබැයි අර කුඩේ තියාගෙන ටේබල් එකේ ඉඳගෙන ගල් කැල්ලක් ගන්නකොට වැස්සට දෙමෙනවා. අවුවට වේලනවා. දුවිල කනවා. හැබැයි මං හිතන් ඉන්නවා උතන වහලක් ගහන්න. ඒකට මම විශේෂයෙන් අපිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අපිට මහා සංඝරත්නයේ මොකද බෝධීන් වහන්සේ කියන බෝධීන් වහන්සේගේ අතු දෙකක් විතර අපිට ඉවත් කරන්න වෙනවා. ඒක මම අවංකව කතා කරන්නේ විශේෂයෙන් අපේ බෝධිරාජ පන්සලේ හාමුදුරුවන්ගේ කඩුගස් සද්ද ධර්මරාජ මෙහාට විශේෂ ප්‍රධාන පන්සල් හාමුදුරු හම්බෙලා ප්‍රධාන නායක හාමුදුරු හම්බෙලා මේ සැලසුම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒකේ වහලි ගහලා වටේට අහුරලා මිනිස්සුන්ට මේ ටේබල් එකක් තියාගෙන ව්‍යාපාරෙන්ට ගලක් ගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඒ වගේම එතන තියෙන වංකය අවංකය දෙකක් තියෙනවා. බුදු හදන්න එක මැණික් නෝන ව්‍යාජමන් මැණික් කරන කොටසක් තියෙනවා. ඒකට එළියට දානවා. ඒක අපි තෝරගන්නවා අපි දැන අඳුරගෙන තියෙනවා. ඒ කට්ටිය එළියට දානවා. දැන් දෙන්න දෙන්නේ නැහැ. විදේශ සංචාරකෙක් ආවම පස්සේ ගොඩක් දුරට කරන්නේ සංචාරකයෙක් ගලක් ගන්නකොට සංචාරකයන් තරව කොමිෂන් එකක් තියෙනවා. අපි ඒකත් නතර කරනවා. ඒකත් නතර කරලා අපි අපේ දැන් කියන්නේ එම්සෙන් ගයිඩ් කෙනෙක් ආවොත් ලංකාවේ දේශීය කෙනා ගල විකුණනවා නම් එයාගෙන් කොමිෂන් එකක් අතර කමන්නේ නැහැ. එතකොට අපි අර පිටරට ගෙනාගෙන කොමිෂන් එකක් ගත්තේ නැත්නම් එයා මෙතන එන්න කැමතියි. දැන් බැංකුවක වල තියෙනවා එහෙම එකක්. අපි ඒ රටේ ගිහලා ටේබල් එක ඉඳගත්තාම අපිට උපරිමයෙන් ආරක්ෂාව දෙනවා. අපිට හොඳ ගල් ටික අරන් දෙනවා, පරිස්සම් නැතුව බෙලික් ටික අරන් දෙනවා. අපෙන් කොමිෂන් එකක් ඉල්ලන්නේ නැහැ. ගල් විකුණන කෙනා තමයි කොමිෂන් එක ගන්න. එතකොට අපි සතුටුයි. ව්‍යාපාරිකව සතුටුයි. එන සංචාරකව සතුටුයි. එතකොට අපේ රටේ ගෙන්නන්නේ ඒක එතන හදන්න ඕනේ. ඊගාවට අනික් කාරණේ තමයි ඔතන දන්නවා කලුගඟ කියන එක ලංකාවේ ප්‍රසිද්ධම. සමහර ලෝක ප්‍රසිද්ධයි. හැබැයි කලුගඟෙන් අපි 750 ගොඩනගන්න ගන්නවද? ගන්නෙ නැහැ. මම ඕක දකිනවා මට මේක මම හිතන්නේ රජයේ සහයෝගය ගන්න වෙයි මේකට. ලොකු ව්‍යාපාරයක් කලුගඟට බහින්න අපි හදන්න ඕනේ. ලොරි පාක් එක සංවර්ධනය කරන්න ඕනේ. ලොකු පාක් එක සංවර්ධනය කරලා ඒකට ළමා වෙන කියලා එකක් දුන්නා මතකද ලක්ෂ 50ක් විතර ගාලා ළමා වෙනක් හදුවාද මොනවක්වත් දෙන්නේ නැහැ. ඒ දෙකම එකට ඒකාබද්ධ කරලා එතන ලස්සන දෙකම වල පරිසරයක් හදන්න ඕනේ. ඊට පස්සේ ලොරි පාක් එකෙන් ගන්න දෙමුවාට හන්දිය දක්වා. මේ පැත්තෙන් මට්ටෙන් දෙමුවාට හන්දිය දක්වා හොඳටම සංවර්ධනය පිරිසුදු කරන්න ඕනේ. පිරිසුදුවට කියන්නේ ඊට පස්සේ නයිට් බසාරයක් හදන්න. තායිලන්තයේ තියෙනවා රැට ගිහලා මේ මේස තියාගෙන පට් ගහලා කෑම හදනවා. අඩු ඊදමකින් කෑම ටිකක් ගන්න. අපි දැන් හිතන්න ගෙදරක ඉන්න නෝනා. උදේටත් කෑම වෙනවා, දවල්ටත් වෙනවා, රැටත්. අපි පුරුදුලා තියෙන්නේ ඒ අම්මා හරි නෝනා හරි වෙන කෑම ටික උදේටත් එල්ලවත් ටික කරනවා, දවල්ටත් එල්ල කරනවා, රැටත් කරනවා. හැබැයි මේ අම්මා කැමති මේ අලුත් දෙයක් කන්න. මං වෙන කෙනෙක් කවුරු විල දෙනවනම් කන්න ආසයි. දැන් අපේ නෝනලා කියන අපි දැකලා තියෙනවා. අපිට හිතලා තියෙන්නේ අපි බලනවා ගියාම දැන් මේ ලොකු කඩේක ගියත් වෙල 4000 5000. හැබැයි තායිලන්තයේම කඩේකින් මස් ටික මාල් ටික පොඩ දාලා අරගෙන කෑහම් පස්සේ දැන් තමයි රුචි ආහාර ටික ඒකෙදි හරි සතුටින් ගෙදරින් පවුලේ 5 දිනක් කිරියාගෙන රුපියල් 1500කින් 2000කින් කන්න පුළුවන් විදිහේ පරිසරයක් අපි හිත හදන්න මේ ව්‍යාපාර කරන කට්ටියත් අපි ගන්නවා. අරගෙන ඒගොල්ලන්ට මගේ බලාපොරොත්තු වෙන දැන් අපි දැක්කා අපි ගොඩක් දුරට අපේ රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලක් හදුවම හදපු ගමන් ලොකු ආදායම් බලාපොරොත්තු වෙනවා. එහෙම නෙවෙයි. ව්‍යාපාරය කරගෙන යන්න මාස 3ක් දෙන දැන් ඔතුමා කියන්නේ කොහොමද තව කෙනෙක් කියන්නකෝ. එයා හදනවා කියන්නකෝ දැන් රයිස් දානවා කියන්නකෝ. එයාට මාස 3ක් දෙන තැන හදා ගන්න. ඉතින් හැදෙන්න බෑ. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ. එතකොට පුරුදු වුණාට පස්සේ හෙමින් අපි ඒගොල්ලන්ට කොහොමද එන ආදායම් බල ගන්න එකල ඊට පස්සේ නගර සභාවෙන් අපි පිළිතුරු කරන්න සේවිකෝ දාන්න ඕනේ. ඒගොල්ලන්ට විදුලිය සපයන්න ඕනේ. ජලය සපයන්න ඕනේ. ඒ වගේ අපිට යන වීදමක් තියෙනවනේ. ඒ ටිකත් එක්ක පොඩි ලාභයක් දෙන්න අපි
මේ කරන. එතකොට රෑ නොනිදන නගරයක් හදන්න නම් බලාපොරොත්තු රත්නපුරේ. අනිවාර්යයෙන් ඒක අපිට ගන්න පුළුවන් මොකද අපි මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ වෙලා මේවට කැමති. මේ ඒ වගේම බදුල්ලේ ඉඳන් කොළඹට යනවා. කොළඹ ඉඳන් බදුල්ලට යනවා. බස් එක නවත්තන්න තැනක් නැහැ. බස් එක නවත්තුවොත් නවත්තලා තේ එකක් බොන්න තැනක් නැහැ. බුලත් පිටක් කන්න තැනක් නැහැ. මේ වගේ තැනක අපි හදන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අපිට කරන්න පුළුවන් එක තායිලන්තේ තියෙනවා දේ හවස 6ට වහනවා ඒ විදිය. අපිත් කරනවා 6ට වහනවා මෙතන වහනවා 6ට. ලොරි පාක් එක දවල් කාර්යය කරපවත්තන යන්න දෙනවා. ඒ කාල සීමාව ඊට පස්සේ එතනින් යහට එන්න ඩික්ස් පාක් එක හැවුවා. එන්න කට්ටියට පුළුවන් තමන්ට ටේබල් ගෙනහැල්ලා මේස තියලා උඩ තියලා තමන්ගේ ආහාර විසලා මිනිස්සුන්ට අලෙවි කරලා හොඳ සාධාරණ සේවයක් කරන්න. මම හිතනවා ඒක තමයි රත්නපුර නගරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම රත්නපුර නගර සභාව සීමාව තුළ ඉන්න ගෘහිණියන්ට ලොකු සහනයක් වෙයි. දැන් ඔබතුමා බලන්නකෝ අද කාලේ ඇත්තටම අපි දකින්නේ දැන් අපේ දරුවන් ඔන්න දෙටි පත් කෑවා. දැන් දවල්ටත් කියනවා කන. රැයටත් උගල වෙන්නේ. ඒ අම්මා ආසයි, ගෙදර නෝන ආසයි තමන් වෙන ආහාරයට අර වෙන රෙසිපියකින් ආහාර කන්න. ගෙදර කට්ටියත් ආසයි. සමහරට වියදම් වැඩි වෙයි කියලා පොඩක් මැලිකමක් වෙනවා. හැබැයි අර වගේ දෙයක් හැදුනම දකින්න ආසයි. ඊගාවට තමයි අපි හිතනවා බෝට්ටු සීවයක් දාන්න. අපි රත්නපුරේ නම් ගිගරි වැවේ ගිහිල්ලා ඔරුපදින නෝරෙලි ගිහිල්ලා නේ. ඇයි අපිට කලින්ම පාවිච්චි කරන්න බැරිද? නගර සභාවෙන් අපිට දාන්න බැරි නේ කොළඹ බෝට්ටු. හැබැයි අපිට පුළුවන් යම්සි කොටසකට මේක දෙන්න ඔය බෝට්ටු දාන්න. මේක මේ ආරක්ෂාකාරී මෙටික් කරන්න කියන එක යම්සි කණ්ඩායමකට දෙන්න. කවුරු ව්‍යාපාරයක් කියනවා. අපිට ඒ තුලින් ඒගොල්ලන්ට සංචාරක වෙනවා නම් දෙසිද ඒගොල්ලන්ගේ පසු කාලීනව අපිට ආදායමක් ගත හැකියි. මුල් කාලේ මාස දෙක තුනක් ඒගොල්ලන්ට ක්‍රේණියට අවශ්‍ය කරන පසු ගන්න ටික දෙන්න ඕනේ. ඒකෝට මම හිතනවා රත්නපුර නගරේ දැනට තියෙන නොනිදන කියන්නේ මල නගරය අපිට හැරෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි. මම දකින්නේ ඒක තමයි. ඒ වගේම රත්නපුරේ මේ ලංකාවම ගත්තොත් අපි මිනිස්සු කොට අද්දුට ගත්තාම අංකභාවය ගොඩක් අඩුයි. හැමෝගෙම. ඒක ඇත්තට හදන්න වෙන්නේ පෙරපාසලෙන් තමයි මම හිතන්නේ. දැන් අපිට නම් අපේ රත්නපුර නගරය ගත්තාම මන්ත්‍රාව පැත්තට ගොඩක් පුරුච්ච කට්ටිය වැඩි. ගමක් ගත්තොත් ගම්වල මිනිස්සු අඬනවා වැළපෙනවා. අපි දැන් රත්නපුරේ මේ ඊයේ පෙරේද කැන්ඩිෂන් ගියා. එක ගෙදර නෝන කෙනෙකුට මගේ ලිෆ්ටස් ටික දෙනකොට මොකද්ද මට කිව්වේ? අනේ අපි මහත්තයා හම්බ කරනවා. හම්බ කරලා වැඩන්නේ නැහැ කුඩු ගහනවා. මේක නවත්තලා දෙන්න කියලා අඬා වැළපෙනවා. හැබැයි ඒක නවත්තන්න මම දකිනවා පොලිසියෙන් අල්ලලා යනවා. උසාවි දානවා. හිරේ දානවා. අයි පහුලෙල ගන්න එක. මගේ උත්සාහය රත්නපුර නගරයේ තුල සීලම ගම්වල ඉන්න දරුවෝ තරුණ දූල පුතාලට දැන් මේකන් ඉන්න කාලය වැඩිනේ. ඒකවනේ ඉස්කෝලේ ගිහලා හරි පන්ති ගිහලා නිකන් ඉන්න කාලය වැඩි. එතනින් එහාට ඒගොල්ලන්ට කරන්න අද ක්‍රීඩාවක් නැහැ. ක්‍රීඩා පිටියක් හරියට පිළිසකර වෙලා නැහැ. ක්‍රීඩා පුහුණු කරුවෝ නැහැ. ඒගොල්ලන්ට මග වෙන්නන ගමේ නායකත්වයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හුදකලා වෙලා. ගොඩාක් දුරට කවුරු හරි යාළුවෙක් අහුනොත් වැරදි මාර්ගය යන එයා පස්සේ තමයි යන්නේ. එයා තමයි වීඩියෝ දෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ සිගරට් එකක් දෙනවා. ඊට පස්සේ මත් පෙත්තක් දෙනවා. උතෙන් තමයි වැරද්දට යන්නේ. ඒ නිසා එතෙන්ට යන්න මත්ද්‍රව්‍ය කොච්චර තිබුණත් මත්ද්‍රව්‍ය භාවිත නොකරන කණ්ඩායමක් රත්නපුර නගරේ හදන්න ඕනේ. ඒකට හොඳම දේ දැන තමයි මම හිතන්නේ ක්‍රීඩා සමාජයක් හදන එක. ක්‍රීඩා පැත්තට යමු මම දකින්නේ. ඒකට බලපෑම් කරන්න ඕනේ. දෙමාපියන් ග්‍රාමසේන මහත්තයාලා රාජෙන්දාරි 5 දෙනෙක් ඉන්නවනේ. මේ 5 දෙනාගේ වැඩ ගන්න ඕනේ. දැන් වැඩ ගන්න නැහැ නේ. ග්‍රාමසේන මහත්තයා වැඩ කරනවා. සමුද්‍ර මහත්තයා පොඩ්ඩක් වැඩ කරනවා. අනිත් අය වැඩ කරනවා කියලා පේන්නේ නැහැ. මේ 5 දෙනාට වගකීම් බාර දෙන්න ඕනේ. දැන් මම අපේ ගමට ගිහුවා අපේ ග්‍රාමසේන මහත්තයාට මට යවුඩ සමාජ පීඩවල ගමේ තනකොට සරන් දෙන්න කියලා. හැබැයි වෙනතුරු ගණන් ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි මේ මැතිවරණයෙන් පස්සේ මම අපේ ගමට පොරොන්දුවක් දීලා දිනවා. දැන්ටත් මම පටන් ගන්න තියෙනවා. අපේ ගම තියෙන්නේ සමත්පුර කියන ගම. දැන් ක්‍රීඩාංගනේ පන්සලත් ක්‍රීඩාංගනේ දෙකට බෙදලා දෙන ක්‍රීඩාංගන දෙකක්. මේක එකව කරන්න ඕනේ. දැන් මේ පිරිස එකව වෙන්න මාත් එක්ක සූදානමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේගොල්ලෝ දෙගොල්ලෝ එකව කරලා මේගොල්ලන්ට නිකන් ඉන්න තියෙන කාලය අඩු කරන්න. රස්සාවට ගිහලා ආව ගමන් නැවිලා ගහමු වොලිබෝල්. ඈ අපි ෆුට්බෝල් ගහමු. ඒක මට යන්න බැරි වෙන්න පුළුවන්. මම ටීම් එකක් හදලා නායකත්වයේ මේ පුහුණු කරන්න දුරේත් දාලා අපි නගර සභාව සීමාව නගර සභාව ඉන්නවනේ. ඒ ලව් මෙටික් කරන් තමයි බලාපොරොත්තු. එතකොට මම හිතනවා මේ රත්නපුර නගරේ ලස්සන වෙයි. ඊගාවට හැම ගමකම පන්සලේ පින්කමට තරම කොටස් සම්බන්ධ වෙන අඩුයි. මම අවුරුදු 50න් 60න් යනවා තමයි ඉන්නේ. සිල් ගන්න යන්නේ ඒ කට්ටිය සම්බන්ධ කරගන්න ඕනේ. මම මේ 30 වෙනිදාට සනහදා අපේ පන්සලේ ලොකු අමුතුරු මේ මහාන පින්කමක් කරන 30 වෙනිදා තමයි මූලික සාකච්ඡා කරන්නේ. මම ඒකට තරම කොටස් වලට ආරාධනා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ 150ක දායකත්වය ගන්නවා. පළවෙනි අදියර. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ අවුරුද්දක් කළා අවුරුද්දෙන් එකතු මුදල් ගන්න කිව්වා. ඒගොල්ලෝ කිව්වා පන්සලට පහංගටක් කරන් දෙන්න. මම පහංගට අන්නේපොතේ ඕගොල්ලෝ ගන්න කිව්වා මේකට ඕගොල්ලන්ගේ අනාගතයට වටිනවා කිව්වා මේ ලයිට් ටිකක්. පැස් ලයිට් ටික. මල ගැපුණා මම ගැපුණා උහින් දාන්න. ඒතකොට ඕගොල්ලෝ මේ වැඩි කරනකොට වැඩි හිටිය ඕගොල්ලෝ කෙනෙක් පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම නැති වුණාන් පස්සේ තව තවත් ආධාර උපකාර කරනවා.
මේ වැඩේ කරගෙන යන්නේ. අන්න ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලෝ ඉතින් පටන් ගත්තදී අපේ ගමේ මම ඒ ආදර්ශය දෙනවා අනිත් ගම් වලට අපේ නගර සභාව අනිවාර්යෙන් අපේ නගර සභාව දින්නට පස්සේ අපි අනිත් මන්ත්‍රීවරුන්ටත් උපසිත දීලා අවශ්‍ය කරන සහයෝගය අනිවාර්යෙන් ඒගොල්ලන්ට ලබා දෙනවා වෙනකොට කරගෙන යන්න. ඒක තමයි මගේ මූලික අඩවිලම දැක්ම මම හිතන ඔබතුමාලා පිළිගන්නේ නැති මේ වැඩසටහන ක්‍රියාත්මක වුණොත් ඔබතුමාගේ සහයෝගය දෙන්න. ඔබතුමා රත්නපුර නගරය ගැන රත්නපුරේ ස්වභාවික පරිසරය ගැන වැඩසටහන කරගෙන යන මම දැකලා තමයි සම්බන්ධ වෙලා තියෙනවා. ඒවත් අපි දකින්න ඕනේ. අපි කටුගස්සල්ල තියෙනවා. කොම්ප ගැලේ තියෙනවා. පුවන්න ප්‍රයෝජන ගන්න නේ. අපිට ඒවා විශාල ආදායම් ගන්න පුළුවන්. විශාල සංචාරක ආකර්ෂණය ගන්න පුළුවන් තැනක්. ඒවා පබ්ලිසිටි කරන්න ඕනේ. මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. හංගගෙන ඉඳලා දන්නේ නැහැ. එක එක්කෙනාට කොමිස් ගන්න දැන් බලලා ගන්න. කාටවත් සතපහවත් කොමිෂන් නැතුව සුපිරි නගරයක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රත්නපුර නගර ඔබතුමාලා බලන්න 2002 ඉඳන් 2025 වෙනකම් වමේ නගර සභාව. හිටපු නගරාධිපති දුන්නානේ. ඒගොල්ලෝ වැඩ කළාට දැක්මක් ඇතුව වැඩක් කරා කියලා මට පේන්නේ. කවුරු හරි කිව්වම මේක කරමු, ඒක කරමු. මේක කරමු, ඒක කරමු. හැබැයි මොනේ අනාගතයට කරමු. සැලසුමක් විදියට. අනාගතයට සැලසුමක් විදියට ඒක කරන්න ඕනේ කරලා ඒක හරියට කරනවා කියලා පස්සෙන් යන්න ඕනේ අපි. මට බෑන මං ගාව ඉන්න මන්ත්‍රීතුමා ගාව එයා යදවන්න ඕනේ. නැත්නම් නිලධාරීන් යදවන්න ඕනේ. මේ දූ තමයි මේක හදන්න පුළුවන් හොඳට. අද තියෙන තත්ත්වයට විශාල තත්ත්වයකට ගන්න පුළුවන් වෙයි. මම හිතනවා අපේ කණ්ඩායම තමයි කියන්නේ අපේ කණ්ඩායම විජේතුමන්තුමා අපිට උසස් දෙනවා. ඒ වගේම අපේ කණ්ඩායමේ ඉන්න හිටපු මන්ත්‍රීතුමාලා අලුතින් එන කට්ටියක් අපි ටීම් වර්ක් එකක් හදාගන්නේ. එක එක්කෙනා බෙදාගෙන ඉන්නවා මෙන්න මේ කොටස මම කරනවා. සෞඛ්‍ය පැත්ත මම පැත්ත බලන්න, මාර්ග පැත්ත මම බලන්න, විදුලි මම බලන්න. ඒ විදිහට දැන්ටත් අපි කොටස් බෙදාගෙන ඉන්නේ. ඒ නිසා මම හිතනවා හොඳ නගර සභාවක් හදන්න හොඳම කණ්ඩායම අපි සමග යනවා වගේ. ඒ නිසා මම හිතනවා රත්නපුර ජනතාව අපිට අනිවාර්යෙන් නියත වශයෙන්ම මේ වාර අවුරුදු 22කට පස්සේ 22ක් 33කට පස්සේ අපිට වලදී දැන් මේ ගොඩක් වෙලාවට අපේ දේශපාලන කණ්ඩායම් සැලසුම් හදන්නේ දීර්ඝ කාලයකට. ඒ කියන්නේ දැන් ඔබතුමන්ලා පක්ෂයේ දෙන්දී කල්පනා කරන්නේ කොහොමද දැන් පාලන කාලයට සැලසුම් හදනවද නැත්නම් පාලන කාලයේ ඉක්ම යන සැලසුම් හදනවද? ඒක මහත්තයා මගේ ටාගට් එක දැන් ඇත්තටම අපේ රටේ ආණ්ඩුව වෙනකොට කරගෙන ආපු ක්‍රියාදාම විෂය වෙනස් කරනවා. අධ්‍යාපනය ගත්තොත්, සෞඛ්‍ය ගත්තොත්, කුෂිකර්මාන්තය ගත්තොත් එක්කෝ රටේ නායකත්වයට උමනා විදිහට එහෙම නැත්නම් ඇමතිතුමනි. ඇයි අපිට ජාතික ප්‍රතිපත්තියක් කරන්න බැරි? එහෙනම් අපි ඇත්තටම අපි මිනිස්සුනේ. අපි හිතන්න ඕනේ මේක කරන් ආවේ පහුගිය නගර සභාවේ ඉන්න කණ්ඩායම. අපි ඒක නතර කළ දැම්මොත් මොකද වෙන්නේ? ඒක අඩාලයි. ඒකේ හොඳ ටික අරගෙන ඒක ඉස්සරහට ගෙන යා යුතු ව්‍යාපෘතියන් අනිවාර්යයෙන් අපි කරගෙන යන්න ඕනේ. අපි අපිට කරන්න අපිට තියෙන දැනුම බුද්ධිය මදි නම් ඒගොල්ලෝ මොකද්ද මේ කරන්න හැදුවේ? මේක කොහොමද කරන්නේ? මේකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද කියලා අපි ඒගොල්ලන්ගේ අදහස් අරන් ඒ කණ්ඩායමත් එක්ක අපි ඉස්සරහට මේක ගෙනියන්න ඕනේ. මම නතර කරලා ව්‍යාපෘති තියෙනවනේ අපිට දැන් ඔය පහුගිය කාලේ ආණ්ඩුවෙන් කරපු කෝටි ගණන් විදංගා කැලෑ වැලේ තියෙනවා. ඒව ගන්න ඕනේ කොහොමද? දැන් රත්නපුරේ ගත්තොත් බලන්න එතන අධ්‍යාපන ගන්තුරු ගාව තියෙනවා. පළවෙනි කුෂිකර්ම කොටනගිල්ල. පේශකර්ම කොටනගිල්ල. විනාශයි. විනාශ වෙලා ගිහලා කියන්නේ ඔක තියෙද්දි අපි නගර සභාවට ඉල්ලුවා ඒ කාලේ 2010 ඕක අපිට දෙන්න. අපි අරගෙන කොටනගිල්ලක් හදලා මේක ව්‍යාපාරයකට හා යම්සි අපි කියන්නේ අපි ගම්වල ඉන්නවනේ ගොඩාක් දුරට වැඩිහිටි කාන්තාවෝ ඉන්නවා ගෙවල් වල හුදකලා ඉන්නේ. ඒගොල්ලන්ට සොයන්න කෑමක් හදාගන්න උණුවෙන් දෙන්න උණු මධ්‍යස්ථානයක් වශයෙන්. ඒකට හඬක් දුන්නේ නැහැ. දැන් විනාශ වෙලා තියෙනවා. හැබැයි අපි උත්සාහ කරන්නේම අතහැර දාන්න නැහැ කිසි දෙයක්. මේ නගර සභාවෙන් කරගෙන ඉස්සරහට එන්නේ. දැන් මම හිතනවා අපි කරපු දේ ඉස්සරහට ගෙනියයි කියලා කවුරු නගර සභාව ගෙන කෙනෙක්. ඒ කියන්නේ එහෙම කරන්න ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ගෙනියා යුතු වැඩ පිළිවෙලක් තමයි වෙලානේ. දැන් බලන්න ලක්ෂ්මී සිනහපාල හදන්න පටන් ගත්තා. ඒක එන හිටියා එහෙම. මගේ උත්සාහය හදන්න ඕනේ. අපිට රතගාලක් නැහැ. අපි රතගාලක් හදන්න ඕනේ. මම හිතනවා අපි දැන් ඔය රතගාල වල පාක්කික ඉස්සරහ තියෙන රතගාල අඩු තරම් තට්ටු 4කටවත් හදන්න ඕනේ අපි. තට්ටු 4කට හදලා ඒකේ කැමරා පද්ධතිය සවි කරලා ඒකට අවශ්‍ය කරන සිකියුරිටි එකක් දාලා අපි ඒක උඩට එතකොට රත්නපුර නගරේ තැනින් තැන බලන්න කොහොමද වාක් කරනවා. දැන් ඇත්තටම අපි කන්තෝරු වලින් එළියට එනකොට මට මේ මහත්තයෙක් කියපු දෙයක් එළියට එනකොට දැන් කඩවදියා. කන්තෝරු අස්සෙන් නම් වැඩ කළා ඔළුවේ පීඩනෙත් එක්ක එළියට යනවා තාක් පීඩනෙත් එක්ක. මානසික සුවයක් නැහැ. හැබැයි වහන ටික පාක් වෙලා තියෙනවා නම් මුමනා තැන්වල නැත්තම් තදබදයක් නැත්තම් නිදහසේ ගමන් කරන්න පුළුවන් නම් හොඳ පරිසරයක් දකින්න නම් හිත අර අස්සෙන් නම් එනකොට හිත සැහැල්ලු වෙනවා. එතකොට ඒ වගේ පාක් එකක් හදන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔය අතු හතර තුනක් අපිට කරගන්න පුළුවන් වෙයි. බැරි වුණත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රතිපාදන හොයන්න බැරිනොත් අපි දැන්ට තියෙන මුදල් වලින් කරගන්න බැරිනොත් එහෙම පැත්තකට යන බලාපොරොත්තු වෙනවා. ඊගාවට කඩ හිමියෝ. නගරයේ තියෙන කඩ හිමියෝ තමන්ගේ වාහනේ නවත්තගෙන කඩේ ඉස්සරහ. දැන් පල්ලිපාරේ බල කරන්නේ.
හැබැයි රෝජිනේ වහන්න කොච්චර දුෂ්කරද කියලා දැන් යන්න 100 වහන ගෙනින් දාන්න ඕනේ පාක් එකේ. එහෙම නැත්නම් මගේ කඩේ නම් මගේ වහනේ මං ගෙදර දාලා බස් එකේ යනවා. අවශ්‍යතාවයට ගෙන්නගෙන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක හරි එහෙම නැත්නම් ත්‍රිවිල් එක වැඩ දෙන්න හරි මගේ අවස්ථාවකට අපෝ ගෙන්න ඕනේ. මොකද නගරේට හිමි නගරේ ව්‍යාපාරික විතර නෙවෙයි නගරේට එන සීළු ජනතාව නගරේ භුක්ති විඳිනවා. නිදහසේ පහසු. අන්නේ හදන්න ඕනේ අපි ඉස්සෙල්ලා. ඊගාට නගරේ තියෙන තැන් වල කැටිච්ච තැන් අර එමෙ විදිහට තැන් ලස්සන කරන්න ඕනේ. දැන් ඒ ටික හදන්න ඕනේ. මැණික් ව්‍යාපාරික විශේෂයෙන් මැණික් ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය කරන පරිසරය හදන්න ඕනේ. මේක ඉතින් මම හිතනවා මේ අද මේ වැඩි පටන් ගත්තාම අපේ කණ්ඩායම ඉස්සරහට තව කණ්ඩායමක් තව ගෙනියන්න පුළුවන් විදිහේ මානසික සුවයක් ඇති වෙන විදිහ පහසුවෙන් කරන්න පුළුවන් වැඩසටහනක් තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් ගොඩක් වෙලාවට දැන් අපි සාමාන්‍ය දකින දෙයක් තමයි දේශපාලඥයෝ කියන අය බලය ලැබෙනකන් මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා එයා එක බොහොම සුවල් සම්බන්ධතාව පවත්වා ගන්නවා. ඊළඟට දේශපාලඥයන් ඉදිරි කරන තවත් අනික් කාරණේ තමයි මහ ජනතාවේ කරපිටින් ගිහිල්ලා කරලා බලය ලබා ගන්නවා. බලය ලබා ගත්තට පස්සේ මහ ජනතාව අමතක කරලා Tamanගේ සුඛ විහරණ වෙනුවෙන් Tamanගේ ඕනෑකම වෙනුවෙන් දේශපාලන බලය යොදා ගන්නවා. දැන් ඔබතුමන්ලා කණ්ඩායම සහ ඔබතුමාලාගේ අදහස මොකද්ද මේ කියන කාරණේ සම්බන්ධයෙන්? ඒක මොකක්ද දැන් මම දේශපාලඥයෙන්නේ මගේ අදහස මම කියන්නේ මම ඇත්තටම දේශපාලනයට එන්න හිටියේ කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඇත්තටම මගේ බලාපොරොත්තු වෙන පාසල් අවදී කාලේ මේ රටේ යුද්ධයක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය පිළිවෙල යන හොඳටම මම හරි ආසාවෙන් හිටියා යුද්ධයට. හැබැයි යුද්ධයට යන්න ආශාවක් තිබුණාට එතෙන්ට යන ක්‍රමවේදය දැනගෙන හිටියේ නැහැ. ඒ කාල සීමාව තුළ 1983 වගේ සාමාන්‍ය පිළිවෙල ගන්න යන්නේ අපි බොහොම දුප්පත් හිටියේ උන්චි පැල්පත් වල සාමාන්‍ය පිළිවෙල විභාග ලියන්න තරම් ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ. එතකොට මට පොත් ගන්න නැහැ. පොත් ගන්න සල්ලි නැහැ. සපත්තු දෙයක් නැහැ. පොටකඩ සෙවණෙන් එන්නේ පාට එළවෙන තමයි ඉස්කෝලේ ගියේ. කාලේ ඉස්කෝලේ ගිහින් විරුද්ධත්වයක් තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ නම් මම දුක දැක්කා. මට තියෙන දුක තවත් කෙනෙකුට දැනෙනවා කියලා. එතකොට මම 83 විවාහ වෙලා අවුරුදු දෙකක් විතර මම ඉන්නවා ගෙදර මගේ තාත්තා ගගා කියන්නේ රැකියාවකට අම්මලා යොමු කරෙත් නැහැ. කවුරුත් මග වෙන්නේ. ඊට පස්සේ මම කොහොම ඉන්නකොට අපේ මාමා කෙනෙක් හිටියා මේ පදිකවෙන්දී. යා පොඩක් වයසයි. අසනීප වෙලා දවසක් මට කිව්වා පුතේ පුරුවන් නම් මෙන්න මෙතෙන්ට ගිහින් පොඩක් බලාගන්න කියලා. ඉතින් මම එතන හිටියා ඉන්නකොට ටික කාලයක් යනකොට නැතුණා. ඊට පස්සේ මට සිද්ධ වුණා ඒ ව්‍යාපාරي ඉස්සරහට කරගෙන යන්න. මම ටික කාලයක් ඉඳියා. ඒ පලික වෙලඳු කියන්නේ වෙලදාම ඉන්නකොට එක දෙයක් තමයි පට්ට දුවිල්ලක් කනවා. වැස්සට දෙවෙනවා, අවුවට වේනවා, දුවිල්ල කනවා. අපි හරි අහිංසකයි. හැබැයි පලික වෙලඳ කියන කෙනා ලෝකේ මිනිස්සු රටේ මිනිස්සු දකින්න මේගොල්ලෝ මහා ජරා මිනිස්සු කියලා. වැරදි වැඩ කරන පිරිසක්. පලික වෙලඳ කියන්නේ පේමන්ට් එකේ සාමාන්‍ය පේමන්ට් කාර්යය කියන්නේ. හැබැයි පේමන්ට් කාර්ය කියලා කියනකොට එතන ඉන්න පුදුමාකාර මනුස්සකම් හදවත් තියෙන මිනිස්සු. දැන් රත්නපුර නගරේ ගත්තොත් බලන්න දැන් මමත් මේ පේමන්ට් කාර්යයක් වුණා අවුරුදු 3ක විතර කාලයක් 83 85 87 88 ඒ වගේ කාල තුනක්. එතකොට අපි මේ එතන මම අයින් වෙන ප්‍රධාන හේතුව තමයි අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඉංග්‍රීසි උගන්වන ටීචර් කෙනෙක් දවසක් හම්බෙලා පාඩිත මොනවද මේ කරන්නේ පේමන්ට් එකේ? ඔයාලට මේ රස්සාව හරියන්නේ නැහනේ. පේමන්ට් කාර්යයෙන් හැටි දන්නේ නැද්ද? එතකොට මාත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් මේ ඉන්න හරිම අහිංසකයි. පුදුමාකාර අහිංසකමක් තියෙන හිතේ තියෙන ගෙදරට කණ්ඩ දෙන්නේ කොහොමද කියලා. මේ මොනවාට දෙයක් කොහොමද? එතකොට එදා මට ඒ උඩට කල්පනා වෙච්ච දේ මම හිතුණා මේක හරියන්නේ නැහැ තමයි මේ මිස් කියන්නේ මේක ඔන්නේ රස්සාවක් කියලා මම ඉතින් අයින් වුණා. අපි මල්ලි කෙනෙකුට ඒක බාර දීලා මම අයින් වෙලා ආයෙත් ගෙදර හිටියා. එන්නකොට මගේ යාළුවෙක් කතා කරා වරෙන් යන ටවුන් බිස්නස් කරන්න කියලා. බිස්නස් වෙනික් ගලක් ගැන මෙලෝ හතරක් දන්නේ නැහැ. මම කොමෙන්ටින් ගන්න නැහැ අද සතියක් වන්නේ නැහැ කියලා. නෑ වරෙන් යන්න මායික නිවිතිගල යන්න මට මං ගා නිවිතිගල ගල් ගන්න දන්නේ නැහැ. නිවිතිගල කියනවා ගල් ඇහින්දින්න. මැණික් ඇහින්දින්න. ඒකල් බහුලව තියෙනවා තමයි. ගල් ටිකක් පෙන්නාම මැණික් කියලා ඇහින්දින්න පුළුවන්. මං ඉතින් ගියාම ඇත්තට ගියේ ඉස්සෙල්ලා මැණික් ඇහින්දින්න. අවුරුදු එතකොට 16යි 17යි 18 19 වගේ. ඉතින්න්නකො තරණ කොල්ලෙක් ගලෙන් දෙනවා. ඒ කියන්නේ නිකන් අනික් කට්ටිය නෙමෙයි නිකන් බලන්නේ ගොත් තියෙනවා ගල් කෙලි හතක් එහෙම. ඕන වෙන රුපියල් 15 ඉක්කසලා ගත්ත ටික. ඊට පස්සේ ඒක තියාගෙන දැන් මං අතේ 15ක් තියෙන මට ගෝ යම් කොළඹ ගම පතල් වලට ගියා. මං ගිහින් වැඩක් නැහැ රුපියල් 15 තියෙන. නේන වරෙන් ගන්න දෙවෙනි වාහන නාම්බුව ගාරවලා ඒකේ ගලන් අතාරින. නැත්නම් මට ඇරලා තියෙනවා. එහෙම ගන්න ගල් ටික 75 හරි. 75යි 90ක් තියෙනවා මං ගා. මං ඔය 90යි ගල් ගත්තා. 90යි ගල් ටිකක් කරන් දැන් දන්නේ නැහැ. නිකන් ඉල්ලනකොට දෙනවා. ඉල්ලනකොට ගල් දෙනවා. ඒක රුපියල් 115 වගේ. උතෙන් චුට්ට ආවා. ඒකට මම ඊට පස්සේ 1989 වෙනකොට පොඩි ගාණක් පෙළහර වුණා මම නැති තියෙනවා. මම මොකද තමයි ඉස්සරහට ගෙනා ඊට පස්සේ දැන් මට මගේ යාළුවන්ගේ පහලින් ඉන්න කට්ටියට මම පොතක් දෙකක් කියලා අරන් දුන්නා. 89 ඉඳන් මම මේ අනතුරු
අවුරුදු 7ක් මෞගික ළමයි පොත් දීලා. පාසල් පොත් දීලා ළමයි 1000කට. ඊගාවට ඇස් කන්නාඩි. දැනුත් තියෙනවා ගෙනාපු ඇස් කන්නාඩි දැන් මොකද දෙන්නෙක් ගත්ත ඇස් කන්නාඩි ඇවිල්ලා වගේ. අර ඉඳගෙන ඉන්නවා දෙන්න. ඇස් කන්නාඩි. ඊගාවට සෙවිලි තහඩු, සිමෙන්ති, වැසිකිලි හදලා දෙලා තියෙනවා. මලගයක් වුණාම මිනිහ පෙට්ටියක් දෙනවා. ඔය සියල්ලම කරේ අර මට තිබිච්ච දුක මට තිබිච්ච වේදනාව මිනිස්සුන්ට තියෙනවා. දැන්ටත් තියෙනවා. ඒ නිසා ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම ජනතාවගේ කරපිටින් ගිහිල්ලා මගේ උමන දැන්ට ගියම අතාරින්නේ නෙමෙයි. ජනතාව මගේ කරපිටින් යනවා මම දැන්ට එන්න තියෙනවා. දැන් මන් නිසා ගොඩාක් මිනිස්සු ඉන්නවා. මන් නිසා මගේ පොට්ටි කරන්න ගිහලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ සියල්ලම කරේ මම වින්ද දුක දන්නා හන්ද. තවත් කෙනෙකුට දැන් නොදැනෙන්නේ. ඉතින් මම හිතනවා අද රටේ වුණ තරම් රැකියාව තියෙනවා. ඇත්තයි රැකියාව අවස්ථාවල් තියෙනවා. දැන් අපි මෙනික් කර්මාන්තය ගත්තොත් මෙනික් කපන්න එතෙන්ට ගන්න පුළුවන් එකක්. ඒකට ව්‍යාපාරය මෙනික් ව්‍යාපාරය කරන්න දැනුමක් ඕනේ නෑ මේ ඉලිවිල මහත්තයා. ඒක තමන්ගේ කැපවීම. පින කියන දේ එකයි අපිට පහළ වෙන්නේ. පිනට තමයි අපි හොඳ මේ කතා බහ කරන්න අතපය හතර තියෙන S2 පේන ශරීරයක් දිලා තියෙනවා. හැබැයි ඒකේ 99%ක්ම අපේ උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ උත්සාහ කළොත් මේ රත්නපුරේනේ මේ ලෝකෙින් ඕනෙ තරකට ඉහළට යන්න. අපි කම්මැලිකමට තමයි ගොඩක් දුර මේ දැක්කේ. ඒ නිසා මම මුතුවාගේ මෙහා ප්‍රශ්නේ මම කියන්න තියෙන එකම දේ තමයි ජනතාව කරේදියන් තමයි ආවේ. කොසමුක්කරි ගිහින් මිනිස්සුන්ක් කළා බලන්න මේ ගමේ රත්නපුර නගරේ පාලිත මන්ත්‍රීතුමා රත්නපුරේ මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ කියලා. හැම ගහටින් අහන්න මගේ නමට අද සලකනවා මිනිස්සු. රත්නපුර නගර සභාවේ කොට්ටස් 14 කියලා මම මුලේ පාලිත මන්ත්‍රීතුමාගේ. ඒ කියන්නේ මම ජනතාව කරේදියන් කරලා තියෙන ඒ වගේම ඉස්සරහටත් එහෙම තමයි. ඉස්සරහටත් ලොකු වැඩ පිළිලක් තියෙන ගන්න පරිවත් මම ගන්නෙ නෑ. එදා ගත්තෙත් නෑ අද ගන්නෙත් නෑ. ඒකත් බලාපොරොත්තු වෙන ජනතාවට සේවයක් කරනවා. ඒ නිසා දැන් ජනතාව දැන් අපේ ගම්වල ඉන්නවා මම සෙල්කොනේ කාන්තාව ඉන්නවා ඇත්තටම රැකියාව කරන්න අවශ්‍යයි. මගේ පෙන්වන්න නෑ. ඇවිල්ලා උදව්වක පාරක් කරන්න නෑ. මේකට අවශ්‍ය කරන මූල්‍ය මේ ධනෙ දාන්න දෙන්න කෙනෙක්. ඉතින් මම ඒකට සූදානම්ක් වෙලා දිනවා මම කතා බහ කරලා දිනවා. මේ ගමේ සාමාන්‍ය දුප්පත්කම නිදි කරන්නත් අපිට පුළුවන්. නගරේ. හැබැයි මිනිස්සු වංගු වෙන්න ඕනේ. වර්තු ණයක් ගත්තාම එහෙම නැත්නම් උදව් කරාම ඒ කරපු උදව්වට මේ ගත්ත මුදල අපිට ලබා දීලා නැවත ඒගොල්ලන්ගේ ව්‍යාපාර පටන් ගන්න ලාභයෙන් පටන් ගන්න ක්‍රමවේද ගම්වල මිනිස්සුන් හැදුණා අපිට පුළුවන් ලස්සන වැඩසටහනක් කරන්න. ඒක පුතුමා ප්‍රශ්නේ තියෙන්නේ මගදී දාලා යන්න නෙමෙයි. දේශපාලනයෙන් වෙන් වුණා. දේශපාලන මේ දේශපාලනයෙන් පෙරදුනා කියන කරුණත් මම කරගෙන ආපු මේ වැඩ කටයුත්ත සමාජ සේව අතාරින්න. දිගටම කරගෙන යනවා. මෙවර ප්‍රතිපරණය ගෞතම අපේක්ෂා කරන මොන වගේ ජයග්‍රහණයක්ද? මම හිතනවා රත්නපුර නගර සභාවේ කොටස් 14ම ජයගනී කියලා. ඒක ලොකු විශ්වාසයක් තියෙනවා අපිට. මොකද 2002 ඉඳන් 2035 වෙනකම් මම ඔතනට ගිහුවා අපිට බලයක් තිබුණේ නැහැ කියලා. ඒ වගේම අපේ කණ්ඩායම කරේ රත්නපුර නගරයේ මිනිස්සුන් ලොකු විශ්වාසයක් තියෙනවා. අද හිතනකොට ආණ්ඩු පක්ෂික බලය එහෙම නැත්නම් වෙන පාස්වර්ඩ් මෙහෙමයි කියලා කොහොමද කොටස් 14 අපි ජයග්‍රහණය කරලා රත්නපුර මහනගර සභාව තනි නගර සභාවක් වශයෙන් පිටවන්න මේ නගරේ ජනතාවට සහයෝගය දෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඔබතුමාලගේ කණ්ඩායම ජයග්‍රහණය කරලා ඔබතුමා නගරාධිපතිවරයා වුණොත් පළමු සහ ප්‍රමුඛතම කාර්ය ලෙස ඉටු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම නගරාධිපතිවරයා වුණොත් මගේ බලාපොරොත්තුව තමයි මේ මහත්තයා රත්නපුර නගරේ ජීවත් වෙන පුද්ගලෙක් වශයෙන් මම දැකලා තියෙනවා ඇත්තටම රත්නපුර ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් තමයි ප්‍රධාන මාර්ග පද්ධතිය සකස් වෙනවා. ඊගාට සෞඛ්‍ය, ඒ කියන්නේ අපි කුණු ටික තමාට බදා දෙනවා කියන බදා දෙන්නේ නැහැ සිකුරාදා සෙනසුරාදා දවල් දෙක තුනේ. ඒකට එන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම ගන්න බලක් වෙන රත්නපුර නගර සභාවේ තියෙන වාහන තියෙනවා. ඒ වාහන ටික ඔක්කොම අලුත් වැඩිය කරලා දුහන තත්ත්වයට හදන්න ඕනේ. ඊගාට නගර සභාවේ සේවකයෝ ඉන්නවා විශාල සංඛ්‍යාවක්. ඒගොල්ලෝගෙන් අවශ්‍ය කරන වැඩ ටික අපි ගන්න ඕනේ. දැන් ඔබතුමා දැකලා ඇති අහලා ඇති සමහරට වැඩකට ගියාම 5 දෙනෙක් 3 දෙනෙක් වැඩ කරනවා දෙන්නෙක් වැඩ කරන්නේ නැහැ ඕක වෙලාවට. දෙන්න නැහැ පොසිල් මහත්තයා නැහැ තව කෙනෙක් මොකක්ද වැඩ කරන්නේ. මේ 5 දෙනාගෙන් වැඩ ගන්න ඕනේ. මගේ බලාපොරොත්තුව මුළු දවසේම වැඩට ගන්නවට වඩා මේගොල්ලන්ට ටාගට් එකක් දීලා ටාගට් එකක් දීලා පුළුවන් තරම් ඉක්මනට ටාගට් එක අවසන් කරගන්න පුළුවන් නේද? ඒ වගේ රත්නපුර නගරේ අපි කොටස් 3කට බෙදාගෙන බලාපොරොත්තු වෙනවා. ඒ කොටස් 3ේදී අපි අධිෂ්ඨාන නිර්ධාරණ 3 දෙනෙක් දාලා අපේ මන්ත්‍රීවරු මේ එකපත් කරන්න පුළුවන් නැත්නම් සභාවේ ඉන්න මූලික දේ විදුලිය කොහොමද? අපේ කාණු පද්ධතිය කොහොමද? මාර්ග ටික කැඩිලා තියෙනවද? ඒකට කුණු ටික ගන්න විශේෂලාවට එනවද යන්නේ නැත්ද කියලා. ඒ ටික දවස ගානේ වාර්තාව ගන්නවා. අරගෙන අද අඩුපාඩු තියෙන දන්න අද හදනවා. හෙට නෙමෙයි. මිනිස්සු වෙලෙන ඉල්ලීම් කරන්නේ පාර කැලේ වෙවිලා පාර කැඩිලා හදන්න කියලා. එහෙම නැතුව මේ අවුරුදු 4ක කාල සීමාව තුළ කිසි කෙනෙක් ඇවිල්ලා අපට කියන්නේ නැතුව අපි ගිහිල්ලා එතෙන්ට ගිහලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නගර සභාව මේ පත් කරන්න තමයි මූලිකම පරිතාල. පළමුවෙනි මාස
තුනක කාල සීමාව තුළ මේ කාරණා තුන පිළිබඳව හොඳට සාකච්ඡා කරලා අවශ්‍ය කරන දේ ආයි ඉදිරියට කෙනෙක් ඇවිල්ලා චෝදනාව නොකරන්නේ නගර සභාවෙන් වෙන්නේ වෙන මූලික කොටස් 3-4ක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් ඉස්මතු කරන්න කටයුතු කරන්න. රත්නපුර මහනගර සභාවේ ප්‍රධාන පුරවැසියා වීමට අපේක්ෂාවෙන් ඉන්න ඔබතුමා ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ රත්නපුර ජනතාවට අපි කෙරේ විශ්වාසය තියන්න කියලා. අපි කෙරේ විශ්වාසයක් තිබ්බොත් ඒ විශ්වාසය අපි 100%ක්ම ආරක්ෂා කරලා ජනතාව බලාපොරොත්තු වෙන ඒ ප්‍රාර්ථනාව පිරිසුදු නගරයක්, පිරිසුදු මන්ත්‍රීවරු කණ්ඩායම හොරකමින් දූෂණයතර නියමම නගර සභාවක්පත් කරන්න අපි කෙරේ විශ්වාසය තියන්න කියලා. රත්නපුර නගරයේ ප්‍රධාන පුරවැසියා වීමට අපේක්ෂා කරන ඔබතුමා ජනතාවට මොකද්ද කියන්නේ? මම කියන්නේ ජනතාවට රත්නපුර නගරේ ජනතාව මා හොඳින් හඳුන්වනවා. ඒ නිසා මා කෙරේ විශ්වාසය තියන්න කියලා. ඒ තියෙන විශ්වාසය 100%ක්ම අපි ඒ අනුව නිශ්චිත කරනවා. රත්නපුර නගරයේ ජනතාවට ඒක මාස 4ක කාල සීමාවක් තුළ අනිවාර්යයෙන්ම දැනෙන්න ගනි. ඒ නිසා අපි කෙරේ විශ්වාසය තබලා සමග ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා සියලු ජනතාවම ඉල්ලීමක් කරනවා. අපි අද අපේ නාලිකාව වෙනුවෙන් මුණ ගැහුනේ දේශපාලන කතිකාවතක් සඳහා රත්නපුර මහනගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් එතුමා නියෝජනය කරන්නේ සමග ජන බලවේගය ආර්.කේ පාලිත තමයි එතුමාගේ නම. එතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කණ්ඩායමේ අපි මෙම සාකච්ඡාවට අපට ලබා දුන් සහායය සම්බන්ධයෙන් අපේ නාලිකාව වෙනුවෙන් අපි එතුමාට අපේ සිත පිළිසෙත් පිළිගන්නවා.